ළමයි මම අද තවත් ලස්සන vlog එකක් කරගෙන ආවා. ඉතින් බලමු මම අද කොහෙටද යන්නේ කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ ගමන සාර්ථකව නිමා කරන්න. නැත්නම් අපි දන්නේ අපි කොහෙද යන්න හදන්නේ කියලා. අපි පාර හොයාගෙන මේ Google එකක් ගෙනාගෙන තමයි යන්න හදන්නේ. අපි ලෙඩ තියෙන්නේ යන්නේ අපි අසයින්මන්ට් එක අපිට කොච්චර වටිනවද අපි ඒකට කොච්චර හොඳට ඉන්වෝල් වෙනවද කියලා මේ පෙන්නන්නේ. පැයක් විතර තාම පස්සුල්ලි. ඇත්තටම අපි යන පාරක්වත් තියෙන තැනක් මුකුත් නොදැන තමයි යන්න පිටත් උනේ. අපිට අසයින්මන්ට් එකකට දුන්නා මරදන් කඩවල සහ ආශ්‍රිත ප්‍රදේශවල තියෙන ලස්සන තැන් කිහිපයකට අයිටනරි එකක් හදන්න. ඉතින් ඒකට ෆැම් 2 එක තමයි අද අපි යන්නේ. ගිහින් බලමු මොකද්ද වෙන්නේ කියලා. අපි කන්ඩක්ටර් උදව්වෙන් මරදන් කඩවලින් බැලලා එතන තියෙනවා මානෑව ඉකෝ පාක් කියලා එකක්. ඒකට තමයි යන්න හදන්නේ. මරදන් කඩවලින් බැස්සට පස්සේ පොඩ්ඩක් ඇතුළට යන්න තියෙනවා. ඉතින් වීල් එකේ අයියා අපිට 5 දෙනාම දාගෙන යන්නම් අවුලක් නැහැ කියලා කිව්වා. ඊට පස්සේ රුපියල් 600ක වගේ දුර යන්න තියෙනවා. ඉතින් ඒ අයියා අපිව දාගෙන ගියා. ඒ ගමන හරිම ලස්සනයි. view එක කියන්නේ කුඹුරු ආයවල් තියෙන අයව පහු කරගෙන තමයි යන්න තියෙන තැනට. අපි මානව කන්ද ඉකෝ පාක් එකට ඇවිල්ලා ඉන්නේ. එතන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරන කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් උපදෙස් අරගෙන ඒවට අනුව අපි යන්න පිටත් වුණා. අපිට හයික් එකක් යන්න තියෙනවා මෙතන ඉඳන්. මේ කැලේ ලස්සන සමනල විශේෂ ගොඩක් තියෙනවා. මෙතන මේ බෝඩ් එකවල දාලා තියෙන්නේ. එතන ඉන්න සමනල විශේෂ. ඇත්තටම සමනලු ගොඩාක් හම්බ වුණා. එක එක වර්ගවල මම මීට කලින් දැකලා නැති සමනල වර්ග කීප දෙනෙක් හිටියා. ඉතින් මේ තියෙන මෙතන මැප් එක අපි යද්දිම යාළුවෝ දෙන්නෙක් හම්බ වුණා. මේ දෙන්නත් අපි යද්දි උඩටම ගියා අපිත් එක්ක. අපි යන්න කලින් මෙතන මැප් එක තියෙනවා. කන්ද උඩට යන්නේ කොහොමද මොනවද අපිට හම්බ වෙන්නේ ඒ දේවල් අපි මෙතනින් බලලා අවබෝධයක් අරගෙන තමයි යන්න පිටත් උනේ.
මානව කන්දරේ යද්දි තමයි අපිට හම්බ වෙන්නේ දකුණු ආසියාවේ තියෙන ලොකුම පොකුණ. මේක ඇත්තටම ගොඩක් ලොකුයි. සහ ඒ වටේටම අපිට ගිහින් බලන්න පුළුවන්. හරිම ලස්සනයි ඒ පරිසරය. ඉතින් ඕගොල්ලොනුත් මේ වගේ ඇවිදින්න යනවා නම් ඒ පරිසරයට කිසිම කරදරයක් කරන්න එපා. අඩුම පොලිතීන් කොලයක්වත් බිම දාන්න එපා. මෙතන අතු ගහලා පිරිසිදු කිරීම කටයුතු කරන්නේ මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්න මාමලා නැන්දලා. ඒගොල්ලන් අපිට ඒ පරිසරයේ තියෙන දේවල් මොනවද, ඒ ගස් විශේෂ ආවේනික දේවල් මොනවද කියලා හැම දෙයක්ම ලස්සනට කියලා දුන්නා. ඉතින් ඕගොල්ලන් යනවා නම් පරිසරයට හානියක් සිද්ධ වෙන්නේ නැති විදිහට ඕගොල්ලන්ගේ පාද සටහන විතරක් ඉතුරු කරලා ආපහු වෙන්න අමතක කරන්න එපා. මෙහිලා තියෙන්නේ මෙන්න මෙතන ඉන්නවා බල්ලෝ. ඒ තමයි අපේ නියම සිංහල බල්ලා. සිංහල බල්ලාගේ නැට්ට මෙන්න මේ විදිහට කැරිකලා තියෙනවා. හරිද? එතකොට අපේ අර තියෙන ගති පැවතුම් උණපුරුකේ දාලාවත් අරින්න බෑ කියන එක මොකද තවරුනේ. එතකොට දැන් මෙන්න මේක හදලා මේ විදිහට කොටලා තියෙන්නේ. ඉස්සර අතීතයේ හිටිය අක්ෂර මොකක් පිළිසක් අපුරු දන්නේ නැති කට්ටිය. අන්නේ අපුරු දන්නේ නැති කට්ටියට යම් දෙයක් සංඥා මාර්ගිකව කියලා දීලා දිනවා රහතුන් වහන්සේ. ඒ කියන්නේ මේ අපි දැන් සාමාන්‍ය භවයේ කියන විශ්වාස කරන්නේ අපාය දිව්‍ය ලෝකයේ කියන අපි විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ඒ කට්ටිය දැකපු දිනින්දා යම් දෙයක් ප්‍රකාශයටපත් කරලා තියෙන සංඥා මාර්ගිකව වික්ෂුන් වහන්සේ සතු සාංගික දීපලවලට අයිතු ලෙස පරිහරණය කරොත් ඊළඟ භවයේදී උඹලා බල්ලෝ කපුට වෙලා ඉපදෙනවා. අන්න ඒක තමයි මේක සංඥා මාර්ගිකව කියලා දෙන්නේ කපුටගේ රූපේ මෙගිලා තියෙනවා. සාංගික දීපලවලට අත තිබ්බොත් ඊළඟ ආත්මේ අනිවාර්යෙන් බල්ලෝ කපුට වෙලා ඉපදෙනවා. දැන් අදටත් අපි බල්ලෝ කපුට දාන දෙනවා නේද? කොටලා තියෙන සෙල්ලි පිටියකුත් අපිට හම්බ වුණා.
on a mission, always in transition, noise in my ears, fighting back tears. Used to feel so lost inside, nowhere left to hide. But then you show up, my whole world just glows up. Feels like time just stops for us. No more need to fuss, no. You're my slow motion in this crazy life's ocean. My Sunday kind of vibe helps my soul survive when the world's too loud. I swear, you're my quiet, my prayer. Traffic's in a jam now, don't even give a damn now. Sitting here with you, sky is looking blue, watching people flying by. අපි පැයක් වගේ ඇතුළත කන්ද උඩටම නැගලා ආපහු පල්ලෙහාට බැස්සා. ඉතින් ඊළඟට අපි යන්න හදන්නේ පන්සල වැව කියන වැව ළඟට. එතනක් තියෙනවා පන්සලක්. අපි එතනටත් යන්න ඕනේ. ඊළඟට අපිට කෝම් වගේක් හම්බ වුණා. ඒවත් කන ගමන් අපි ආපහු ඊල් එකක් අරගෙන මේ මලදන් කඩවලට යන ගමන් ඉන්නේ. දැන් අපි මේ ඇවිත් ඉන්නේ මරදන් කඩවල තියෙන පන්සල වැව කියන වැව ගාවට. ඉතින් එතනත් අපිට පන්සලකට යන්න තියෙනවා එක්කෙනින්. ඒ තැන් බලන්න තමයි දැන් අපි යන්න හදන්නේ. මේ වෙලාවේ අවුවත් පොඩක් අඩු අවසර නැහැ. හවස් වෙලා පොඩ්ඩක්. ඒක හින්දා අපිට එච්චර අපහසුතාවයක් දැනුන්නේ නැහැ. මොකද අවුව තියෙනවා නම් පොඩ යන්න අමාරුයි. ඊළඟට අපි මෙතන මේ පන්සලට ගියා. එතන පන්සලේ නම් ලොකු දෙයක් බලන්න තිබ්බ නැති නිසා අපි ආපහු ආවා. ඊට පස්සේ අපි ෂෝට් කට් එකක් හොයාගන්න කියලා මේ කුඹරක් මැදින් යන්න හැදුවා. එතනින් ඇත්තටම යන්න හම්බ වුණේ නැහැ. ඉතින් එතනත් පොඩ්ඩක් ඉඳලා අපි ආපහු පැව ගාවට ගියා. All I know is when I'm with you, everything feels right. You're my calmest thought by day and my sweetest dream at night. Ooh. You're my slow motion. මෙතන වැවේ චූටි මාළු ගොඩක් ඉන්නවා. අපි පොඩක් කකුල් දෙක දාගෙන හිටියා මහන්සියටත් එක්ක. මේ වෙද්දි වෙලාව මං හිතන්නේ හවස 4ත් පහු වෙලා. දැන් ෆැමිලි එකේ වැඩ ඔක්කොම ඉවර කරලා අපි ආපහු මිහින්තලේ හොස්ටල් එකට යන්න තමයි හදන්නේ. ඉතින් ආපහු අලුත් vlog එකක් අරන් එනකන් පරිස්සමින් ඉන්න. බයි.